Hello guys, කාලෙකින් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් අපි සෙට් වෙනවා. අද යාළුවනේ ඔයාලා thumbnail එකෙන් දකින්න සහ මම කලින් දාපු post එකෙන් දකින්න ඇති. අද අපි යන්නේ පාන්දරින්ම කතරගමට. අදත් යාළුවනේ තින් දාන්නවනේ සින්දු දාන්නේ. කතරගම දෙයියොන්ගේ අඩවියට යන්නේ. සමන් දෙයියොන්ගේ අඩවියට සිරිපාදි ගියා වගේ තමයි. බස් එක ස්ටාර්ට් කරගෙන හෙඩ්ලයිට් එක දාගමු යාළුවනේ. හෙඩ්ලයිට් එක දාගත්තේ නැත්නම් යාළුවනේ පාර පේන්නේ නැහැ. බස් එක ස්ටාර්ට් කරගත්තා මේ විදියට. යාළුවනේ අලුත් අප්ඩේට් එක ඔයගොල්ලෝ දන්නේ නැති මම වීඩියෝ එකකුත් දැම්මා. දැන් සවුන්ඩ් එක වෙනස් වෙලා තියෙන යාළුවනේ බස් එකේ. බස් එක යාළුවනේ සාමාන්‍ය වේගයෙන් යන්න තියෙන්නේ. මේ බලන්න යාළුවනේ දෙපාන්දරක් මිනිස්සු ඇවිදිනවා. කොහේ යනවද දන්නේ නැහැ මේ කට්ටිය එකම පැත්තකට. බස් ස්ටෑන්ඩ් එකට එන්න කට්ටියම මේ විදියට යයි යාළුවනේ. ඇත්තටම යාළුවනේ මේ මෙතන තියෙන ලුණුලේවාය ඕගොල්ලෝ දන්නව නේද? මේකට යන්න බෑනේ යාළුවනේ. මං අර යාළුවනේ හේතු කරලා බලනවා මේ දලගාවෙන් ඒත් යන්න බෑ යාළුවනේ ඇතුළට. අර දිව්‍ය ලෝකේ ගියා වගේ දන්නේ ඔතෙන්ට ගියාම. සිග්නල් දාගමු. අන්න යාළුවනේ ඇදේ ගියා අපට සිරි. යාළුවනේ මේ ස්ටීරියන් වීල් එක විතර ඇල්ලෙන්නේ යන්නේ හැපුණේ යාළුවනේ. ස්ටීරියන් වීල් එක ඇල්ලෙන්නේ නැහැ යාළුවනේ හරියට ඇයි දන්නේ නැහැ. අවුලන්නේ නැහැ යාළුවනේ ත්‍රී වීල් එකට. මේ විදියට යාගමු. යාළුවනේ ඕගොල්ලෝ දකින්න නැති අපේ YouTube channel එකේ post එකක් දාලා තිබ්බා. මේ අපේ channel එකේ මේ දවස්වල නොමිලේ යන අලුත් වැඩ ඕනෙම download කරපු සින්දුවකුයි බස් ස්කිනුයි. ඕගොල්ලන්ට යාළුවනේ post එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න තියෙනවා ඔයාට ඕන එක. ඊට පස්සේ අපි ඒක එවනවා. ඒක යාළුවනේ වළංගු වෙන්න ජූලි 31 වෙනකම් විතරයි. හැබැයි යාළුවනේ මේ ඒක පොඩ්ඩක් මේ වැඩි වුණොත් එහෙම අගෝස්තු 30 වෙනකම් වුණත් යාළුවනේ කල් දාලා දෙන්න පුළුවන්. අන්න යාළුවනේ තව වෑන් එකක් කැපුණේ. වෑන් එකට නම් කැලේට විසිකුණේ ගාන්න. දැන් නෑ යාළුවනේ වද්ද ගන්න තු යන්න ඕනි. මෙන්න යාළුවනේ ටවුන් එක හම්බුණා. මේ ටවුන් එක නෑ යාළුවනේ මං හිතන්නේ තිස්සමහාරාමයේද යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ කේන්ද ටවුන් එකයි ඒක පවුනම සිතුල්පව්ව ටවුන් එකේම හම්බෙන්නේ. කොහොම යයි යාළුවනේ දිගට. මේ පාරවල් වලට යාළුවනේ ස්ට්‍රීට් ලෑම්ප් නෑ. අර අලුත් අප්ඩේට් එකේ කොළඹ පැත්තට විතර යාළුවනේ ස්ට්‍රීට් ලෑම්ප් දාලා තියෙන්නේ. බස් එක පොඩ්ඩක් යාළුවනේ වනවන ගන්න ඕනේ. දැන් යාළුවනේ පොඩ්ඩක් හිටුණා අපි මේ එතෙන්ට. මේ කියන්නේ මැණික්ගඟේ පාලම ගාවට. ඔන්න යාළුවනේ පාලම. හරි යාළුවනේ අපි මැජික් එකකින් ඔන්න ආවා කිරින්ද බීච් එකකට. අද මැජික් තමයි යාළුවනේ මැජික් බලෙන් ආවේ. කට්ටිය කතා වුණා යාළුවනේ ට්‍රිප් එක ගිහින් එන ගමන් කිරින්ද බීච් එකේ නාමු කියලා. මොකද උදේ පාන්දර කිරින්ද බීච් එකෙන් නාන්න බෑ කට්ටියට ජලසන්නිය හැදෙයි. උදේ පාන්දර බීච් එකෙන් නාලා අර මෙතනින් යාළුවනේ යන්න තියෙන පාර මොකක්ද දන්නේ නැහැ යාළුවනේ. කන්දක් වගේ එතනින් තියෙන්නේ. එහෙන් කොහෙට මැප් එක දායිද දන්නේ නැහැ. මේ පාරේ අනේකේ එන අමාරුයි යාළුවනේ.
ඕෆ් රෝඩ් යනවා වගේ යාළුවනේ මේ පාරේ තනින් ගල් තියෙනවා. බ්‍රේක් ගෙව්වම වෑන් එකේ යාළුවනේ විසිකනවා මේ පාරේ. අර සිරිපාදේ උඩ පාර වගේ තමයි. ඒක ටිකක් හරි කාපට් කරලා තියෙනවා. මේක පොඩ්ඩක්වත් කාපට් කරලා නැහැ. මේකේ කෙලින්ම වැලි පාර. දැන් යාළුවනේ පොඩ්ඩක් වේගය ඉක්මන් කරා. අප්ප ගන්න නැතුව යන්නත් එපා. මේ පාරට දාලා තාම එක වාහනයක විතර යාළුවනේ පුනේ වෑන් එකේ විතරයි. දැන් යාළුවනේ අපි සිතුල්පව්වට කිට්ටු කරලා තියෙන්නේ. මේ කූඩාරන් ටික පහු වෙනවත් එක්කම තමයි යාළුවනේ සිතුල්පව්ව හම්බෙන්නේ. පොඩ්ඩක් අයිනෙන් ගත්ත යාළුවනේ නැත්තම් ඉස්සර කරන්න බෑ. ඔන්න යාළුවනේ අපි සිතුල්පව්වට ආවා. කොහමද යාළුවනේ? මම යාළුවනේ තව ටිකකින් මැජික් එකක් කරන්නම් කතරගම ටවුන් එකට එන්න. චුට්ටක් ඉන්න යාළුවනේ. ඉන්න යාළුවනේ සුටු ගාලා මැජික් එක කරලා පෙන්නන්නම්. දැන් යාළුවනේ මේ අපි ඉන්නේ සිතුල්පව්ව පහුවෙච්ච ගමන් තව චුට්ට දුරකින් තමයි කතරගම එන්නේ. ඒ උනාට යාළුවනේ ටික දුරක් තියෙනවානේ. මං තව පොඩ්ඩෙන් මැජික් එක කරලා කතරගම ටවුන් එකට මෙන්න. පොඩ්ඩ අන්න යාළුවනේ බස් එක පෙල්ලුණා. අන්න කතරගම දෙයියන්ගේ පිටෙන් බස් එක නම් හරි ගියා. කොහොම මෙයා යාළුවනේ දැන් නම් මැජික් එක කරන්න වෙලාව හරි වගේ. චුට්ටක් ඉන්න යාළුවනේ වන්තරේම තුරන්නකම්. පොඩ්ඩයි ඉන්න යාළුවනේ තාම මදුරනෝ. ගණන් ගන්න එපා ඉතින් චුට්ටක්. ඔන්න යාළුවනේ අපි ආවා. කතරගම ටවුන්. ඉතරෙන් දාන්න ඕනේ යාළුවනේ සිග්නල් එක කෙලින්ම ගියොත් මොන රාගලනේ එකයි. මේ විදියට යාළුවනේ හරෝගෙන යාඩ් කරගන්න ඕනි බස් එක ඕගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්න. පටයක් එමු දාලා යත හැකිනේ. බස් එකෙන් බෑලා යන්න ඕනේ යාළුවනේ නැත්තම් එච්චර මේ ආතල්ල ගන්නෑ. යාළුවනේ මේ දවස්වල කතරගම පෙරහැරත් යනවද එහෙම කතාවක් තියෙනවනේ. ඇත්තටම බලන්න ගියත් ඉතින් අවුලන්නේ. මේක ඉතින් ගේම් එකෙන්නේ. මේ විදිහට යාළුවනේ කතරගමට මෙතන එන දොරටුවක් තියෙනවා. අර තොරණ වගේ එහා පැත්තේ තියෙනවා. මේ යාළුවනේ කඩ ටික ඕගොල්ලෝ ගිහින් තියෙනවා නම් දන්නවා ඇති. මේකේ හෝල් තියෙනවා යාළුවනේ. යාළුවනේ මේ ඇතුලේ තියෙන මැණික් ගඟද මං හරියට දන්නේ නැහැ. මැණික් ගඟ වෙන්නේ නැතිනේ යාළුවනේ. මේ මෙතන අලි නාවනවා පේයිද දන්නේ අන්න ඔය ඉන්නේ යාළුවනේ. අලි නාවනවා සහ නානවා. අපි යාළුවනේ දැන් යන් කිරිවෙහෙරටයි දේවාලෙටයි මේ පැත්තෙන්. මෙතනින් යාළුවනේ යන්න තියෙන්නේ අර ඔයාලා යාළුවනේ ඇත්තටම කතරගම ගිහින් තියනවාද කී පාරක් ගිහින් තියනවාද කියලා මැසේජ් එකක් එම කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නෑ යාළුවනේ තාම ගිහිල්ලා නෑ යන්න ඕනි. මේ අවුරුද්ද යනවා. බලමු යාළුවනේ දැන් ඔය පේන යාළුවනේ අපේ දේවාලයේ කිරිවෙහෙරයි. දේවාලෙට යාළුවනේ ගියාට එච්චර පේන්නේ නැහැ යාළුවනේ කළු පාට ෆොටෝත් මොකුත් නැහැ. ඇතුළට යන්න දිනවා විතරයි යාළුවනේ. පොඩ්ඩක් ඉතින් ගිහින් බලමුකෝ. ඒකේ බලන්න දෙයක්වත් නැහැ ඉතින් දේවාලය ඇතුලේ මේ යාළුවනේ. මොකුත් පේන්නේ නැහැ කරුවල කාමරේ වගේ. එතනින් එළියටම යාළුවනේ අපි කිරිවෙහෙරට යන්න. මෙතන එහා පැත්තෙන් යමු. මෙතන බෝගහක් තියෙනවා. මෙන්න යාළුවනේ කිරිවෙහෙර. පඩිපෙළෙන් උඩට නගිමු. කිරිවෙහෙර පොඩ්ඩක් බලන්න.
මෙන්න යාළුවනේ අපි ආවා. මෙතෙන්ට යාළුවනේ පාරයි සේරම පේනවා. අපේ බස් යාඩ් කරලා තියෙන තැනුයි බස් එක නවත්තන්න තියෙන තැනයි අර තියෙන යාළුවනේ පාර පේනවා.